මම අද මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ opportunity cost එක ගැන. මොකක්ද මේ opportunity cost එක කියලා කියන්නේ? අපි උදාහරණයක් ගමු. උදාහරණයක් වශයෙන් හිතන්න ඔයාලා ළඟ රුපියල් ලක්ෂ 2ක් තියෙනවා. ඔයා හිතාගෙන ඉන්නවා MBA එකක් කරන්න නැත්නම් මාස්ටර්ස් ඔයා කරන්න හිතාගෙන ඉන්නවා. ඔයාලා තියෙන රුපියල් ලක්ෂ 2යි ඔයා ජොබ් එකක් කරනවා. ජොබ් එකෙන් ඔයා රුපියල් ලක්ෂයක් මාසෙකට එනවා. දැන් ගොඩක් කට්ටිය කරන්නේ මෙන්න මේ රුපියල් ලක්ෂ 2 යූස් කරනවා නැත්නම් ආයෝජනය කරනවා MBA ප්‍රෝග්‍රෑම් එකට. රයිට්. හැබැයි ඔයාට හිතනවා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවනේ. ඔයාට මේක වෙනස් කරන්න පුළුවන්. කොහොමද මේක වෙනස් කරන්නේ? ඔයා ලක්ෂ 2 මුදල ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් ගන්න. නැත්නම් ඔයා ට්‍රෙෂරි බිල් වල දාන්න පුළුවන්. ලක්ෂ 2 ගන්න ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. 10% පොලියට අපි ආසන්න වශයෙන් ගමු. 10% පොලියට ඔයාට දැම්මොත් අවුරුද්දකට ලක්ෂ 2කට අට රුපියල් 20000ක මුදලක් හම්බෙනවා. ඒ ඔයාට MBA එක ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ. MBA ප්‍රෝග්‍රෑම් එකදී ඔයා කරන්න ක්‍රෙඩිට් කාඩ් එකක් මිලට ගන්න. රයිට්. ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඔයාගේ ජොබ් එක ලක්ෂයයි. එතකොට සාමාන්‍ය ක්‍රෙඩිට් ලිමිට් එක ඔයාට ලක්ෂ 3ක වගේ ක්‍රෙඩිට් ලිමිට් එකක් දෙවි බැංකුවේ අරගෙන ඔයා ක්‍රෙඩිට් කාඩ් එක හරහා MBA ප්‍රෝග්‍රෑම් එකට ගෙවන්න. එතකොට ඔයාගේ ලක්ෂ 2 ඔයා යූස් කරන්නේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඔයා MBA ප්‍රෝග්‍රෑම් එකට ගෙවනවා. පළවෙනි වාරිකේ අපි හිතමු ඔයාට ගෙවන්න වෙනවා ලක්ෂ 2ක් MBA ප්‍රෝග්‍රෑම් එකට. එතකොට ඔයා ඒ මුදල ගෙවනවා සම්පූර්ණ ක්‍රෙඩිට් කාඩ් එක හරහා. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් කම්පැනියට කියනවා. ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් කම්පැනි මාස 12 හෝ මාස 24 ඉන්ස්ටෝල්මන්ට්. සමහරවිට ඔයාලා ලකී නම් මාස 36 පවාවට ලබා ගන්න පුළුවන් এডুকেෂන් පේමන්ට් වලට. ඔයා මාස 12කට හෝ මාස 24කට මේ පේමන්ට් එක සෙටල් කරගන්න. ඒ කියන්නේ මාස 12යි මාස 24කින් තමයි පේමන්ට් එක ගෙවන්න. ලක්ෂ 2 මුදල ගෙවන්නවා මාස 24කින්. ඒතර ඔයා ක්‍රෙඩිට් ලිමිට් එක ලක්ෂ 2ක් නැති වෙනවා. අට ඉතුරු වෙන්නේ ලක්ෂයයි. බට් මාස 24කින් ඔයා ගෙවන්නවා ප්ලෑන් එකක් හදාගන්න. මාස 24න් ගෙවද්දී අර ඔයා ලක්ෂ 2ක ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මනේ. පළවෙනි අවුරුද්දාට 20000ක් හම්බෙනවා. දෙවෙනි අවුරුද්දාට තව 20000ක් හම්බෙනවා. රුපියල් 40000ක මුදලක් ෆික්ස් ඩිපොසිට් එකෙන් ඔයාට හම්බෙනවා. ඔයා ඔපචුනිටි කොස්ට් එකක් පාවිච්චි කරලා ඔයාගේ තියෙන ඔයාගේ සල්ලි ටික නැත්නම් ඔයාගේ තියෙන මුදල් ටික ඔයා යූස් කරේ නැහැ MBA ප්‍රෝග්‍රෑම් එක කරන්න. හැබැයි ඔයා MBA ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඔයා යූස් කරන්නේ බැංකුවේ සල්ලි ක්‍රෙඩිට් කාඩ් එක හරහා other people's money ඔයා යූස් කරන්නේ. යූස් කරලා ඔයාගේ ජොබ් එකේ ඉන්කම් එකට සාමාන්‍යයෙන් මාස 24කට ලක්ෂ 2 ගානේ ආසන්න වශයෙන් ඔයාගේ රුපියල් 20න් බෙදුවොත් 20000ක් පමණ මාසෙට ඔයාට ගෙවන්න වෙනෝනේ. ආසන්න වශයෙන් ඔයාට 20000ක් විතර ගෙවන්න වෙන මුදලක්. ඒතර 20000ක මුදල 20000ක් 18000ක් වගේ මුදලක් ගෙවන්න වෙනවා. හැබැයි ඔයාට රුපියල් 40000ක් ෆික්ස් ඩිපොසිට් එකක් කරනවා. ඇත්තටම ඔයාට ගෙවන්න වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එක හරහා 160000ක් වගේ මුදලක්. ඒතර මෙන්න මේ විදියට ඔයාගේ ෆයිනෑන්ස් විශේෂයෙන් පර්සනල් ෆයිනෑන්ස් මැනේජ් කරගත්තොත් ඔයාට ඊසිලි ජීවිතේ ගොඩාක් දේවල් අචීව් කරන්නට පුළුවන්. ගොඩක් කට්ටිය මේ දේ කරන්නේ ගොඩක් කට්ටිය මේ ඔපචුනිටි එක ගැන ඔපචුනිටි කොස්ට් එක ගැන අවබෝධයක් නැහැ. තමන් හැම වෙලාවෙම තමන් අතේ තියෙන සල්ලි දෙයකට අපි යොදවද්දී ඔපචුනිටි කොස්ට් එක ගැන හිතන්න. මේකට හැම දෙයකටම කොස්ට් එකක් තියෙනවා. ඔයා මේ තියෙන ලක්ෂ 2 ෆික්ස් ඩිපොසිට් එකක් දානවද? එහෙම නැත්නම් මේ ලක්ෂ 2 ඒ වෙලාවේ ඔයාට ස්ටොක් මාකට් එකට දාන්න පුළුවන්. සමහරවිට ස්ටොක් මාකට් එක බූම් වෙනවා නම් රයිට්. හරි දේ කරන්නට පුළුවන්. ඒතර ඔයා ගොඩාක් දුරට ස්මාර්ට් වෙන්න. ඔයාගේ පර්සනල් ෆයිනෑන්ස් වල මම මේ කිව්වේ තාමත්ම සරල එක්සැම්පල් එකක්. හැමෝන්ටම මේක කරන්නට පුළුවන්. කිසිම ආකාරයක රිස්ක් එකක් නැතුව. මොකද මම නැවතත් මම කියපු දේ සමරයිස් කරොත් ඔයා ළඟ ලක්ෂ 2ක් තියෙනවා. ඔයාට කරන්න ඕනේ MBA ප්‍රෝග්‍රෑම් එකක්. මොකද්ද ගොඩක් ළමයි කරන වැරද්ද? අර ලක්ෂ 2 ගිහිල්ලා MBA ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙනවා. දැන් ඔයා ළඟ තියෙන රුපියල් ලක්ෂ 2 ඔයා සම්පූර්ණ MBA ප්‍රෝග්‍රෑම් එකට දීලා ඉවරයි. සම්පූර්ණයෙන්ම වැරදි. රයිට්? ඔයා කල යුතු වන්නේ ඒක නෙමෙයි. ඔයා ළඟ තියෙන ලක්ෂ 2 ඔයා යූස් කරන්නේ නැහැ. ඔයා ඒ ලක්ෂ 2 ගිහිල්ලා බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. ගැරන්ටඩ් බැංකුව 10% ගානේ ඔයාට අවුරුදු 2ක් ගෙවනවා. රුපියල් 40000 බැංකුව ඉන්ට්‍රස්ට් එක ගෙවනවා. හැබැයි ඔයාට MBA ප්‍රෝග්‍රෑම් එකට ලක්ෂ 2ක් ගෙවන්නට ඕනේ. ඔයා යනවා බැංකුවට ගිහිල්ලා කියනවා අපි හිතමු ඔයාට ජොබ් එකක් තියෙනවා රුපියල් ලක්ෂයක මට ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනේ. ලක්ෂ 2මාරක හෝ ලක්ෂ 3ක ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙනවා. ඒතර බැංකුවට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවා ලක්ෂ 3ක. ඔයා ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරලා MBA ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඒතර ඔයා ඇත්තටම
ලක්ෂ 2ක වා ණයයි. ඊට පස්සේ ඔයා බැංකුවට කියනවා මට ලක්ෂ 2ක් එකපාරට නෑ මට ඒක කන්වර්ට් කරන්න ඉන්ට්‍රස්ට් ෆ්‍රී මාස 24ක ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් වලට. එහෙම නැත්නම් මාස 12ක ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් වලට. ගොඩක් වෙලාවට මාස 24 ඔප්ෂන්ස් තියෙනවා. මාස 36ත් ඔප්ෂන්ස් තියෙනවා. ආවට පුළුවන් ඒක ඒ විදිහට කන්වර්ට් කරගන්න. ඒ විදිහට කන්වර්ට් කරාම ඔයාට මාසෙකට ක්‍රෙඩිට් කාඩ් එකකට දාන්න වෙන රුපියල් 18000ක් රුපියල් 20000ක් වගේ මුදලක්. අවුරුද්ද අවසානයේ ඔයාට 20000ක් බැංකුවෙන් දෙනවා ඉන්ට්‍රස්ට් එක. ඔයා දාපු ලක්ෂ 2කට ඔයාට එක මාසික වාරිකයක් ෆ්‍රී ඔෆ් චාර්ජ් බැංකුව ඔයාට දෙනවා. රයිට්. ඒතර අවුරුදු 2කට ඔයා මේක එක්ස්පෑන්ඩ් කරගත්තා ඔයාගේ සෙටල්මන්ට් ප්ලෑන් එක නැත්නම් අවුරුදු 3කට මාස 36කට ඔයාට ගොඩක් මුදලක් බැංකුව විසින් ඔයාට ගෙවනවා. බැංකුව ස්මාර්ට් ගෙවනවා. මෙන්න මේ ආකාරයකට ඔයා ප්ලෑන් කරගන්න ඔයාගේ ජීවිතයේ පර්සනල් ෆයිනෑන්ස් ටික මැනේජ් කරගන්න. එහෙම වුණොත් ඉතාමත් පහසුවෙන් ඔයාට ඔයාගේ ජීවිතේ ගොඩාක් දේවල් ඇචීව් කරන්න පුළුවන්. මෙන්න මේ ඔපචුනිටි කොස්ට් එක ගැන ගොඩාක් අවබෝධයෙන් කටයුතු කරන්න. Thank you very much. ඔයාට ඉතින් මේ වගේ වීඩියෝස් ඔයා බලන්න කැමති නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් මේ අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මම personal finance එක සම්බන්ධ දන්න කරුණු මම ෂෙයා කරනවා. ඔයාට පුළුවන් මේ කරුණු යූස් කරලා ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න. Thank you very much.